ඔයා ජීවිතේ කවදා හරි ප්‍රතික්ෂේප වීම වලට ලක් වෙලා තියෙනවා නම් මේ කතාව ඔයාට වැදගත් වෙයි. ප්‍රතික්ෂේප වීම කියන්නේ ඔයා නොවටිනා නොවැදගත් කෙනෙක් කියලා ඔයාට අඟවන දෙයක් කියලා ඔයා තේරුම් අරන් ඉන්නවා නම් මේ දැන් මේ අදහස වෙනස් කරනවා. ඔයා දන්නවද ලෝකේ සාර්ථක ශ්‍රේෂ්ඨ මිනිස්සු බොහොමයක් ජීවිතේ මුල් අවධියේදී ඉතා වේදනාකාරී ප්‍රතික්ෂේප වීම වලට ලක් වෙච්ච මිනිස්සු. ඒ හින්දා ඔයා ප්‍රතික්ෂේප වුණු කෙනෙක් නම් ඒ ප්‍රතික්ෂේප වීම ඔයාගේ බිඳ වැටීමට, ඔයාගේ පරිහානියට, ඔයාගේ වේදනාවට හේතුවක් කරගන්නවා නෙවෙයි. ප්‍රතික්ෂේප වීමක් වුණා නම් ඔයාගේ ජීවිතේ ඒ ප්‍රතික්ෂේප වීම ඔයාගේ බිඳ වැටීමට, පරිහානියට, වේදනාවට නෙවෙයි හේතුව කරගන්නට ඕන. ඒ ප්‍රතික්ෂේප වීම ඔයාගේ හොඳම මොටිවේෂන් එක කරගන්නට ඕන. ඔයා දැකලා තියෙනවද? මිනිස්සු සමහර මිල අධික ඔරිජිනල් බඩු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරලා ඒ විකුණුම් භාණ්ඩවල ඩුප්ලිකේට් බඩු සමහර විට පදික වේදිකාවේ එහෙම නැත්නම් කුඩා කඩසාප්පු වලින් බොහොම අඩු මුදලට මිලදී ගන්නට පෙළඹෙනවා කියලා. මිනිස්සු බහුතරයක් මිල අධික ඔරිජිනල් භාණ්ඩ මිලදී ගන්න කැමති නැත්තේ ඒ බඩුවල ප්‍රශ්නයක් හින්දා නෙවෙයි. ඔවුන්ගේ තියෙන අසරණකම නිසා. එහෙනම් ඔයාවත් ප්‍රතික්ෂේප වුණාන සමහර විට ඒ ප්‍රතික්ෂේප වීමට හේතුව ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාව ප්‍රතික්ෂේප කරපු පුද්ගලයාගේ අසරණකමක් වෙන්නට පුළුවන්. මිනිස්සු සමහර විට තමන්ගේ ක්වොලිටියට වැඩි ඉහළ ක්වොලිටියකින් ඉන්න මිනිස්සෙක්ව ප්‍රතික්ෂේප කරන්නේ ඔහුගේ ආකල්පමය ප්‍රශ්න නිසා. සමහර විට හොඳ සදාචාර සම්පන්න මිනිස්සෙක්ව ආචාර ධර්ම පිරිහුණු සමාජයක් විසින් ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තියෙනවා. සමහර විට හොඳ අධ්‍යාත්මික ශක්තියක් තියෙන මිනිස්සෙක්ව පිරිහුණු ආධ්‍යාත්මයක් ඇති ඍණාත්මක මිනිසුන් කණ්ඩායමක් විසින් ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තියෙනවා. මොකද මිනිස්සු තමන්ට යාවෙන්නේ නැති හැම තැනකදීම අනිකව ප්‍රතික්ෂේප කරනවා. මිනිස්සු කැමති තමන්ගේ මට්ටමේ මිනිස්සුන්ට. මිනිස්සු කැමති තමන්ට පහසුවෙන් රැඳී ඉන්නට පුළුවන් තැන්වලට. ඒ නිසායි සමහර විට ඔබවත් ප්‍රතික්ෂේප ගන්නට ඇත. මිනිස්සු බහුතරයක් රත්තරන් පැටිනම් ආදී වටිනා ලෝහ වලින් හදපු අලංකාර සැබෑ මැණික් ඔබවපු ආභරණ වෙනුවට අඩු ක්වොලිටියේ ලාභ වීදුරුගල් ඔබවපු ඇත්තම ස්වර්ණාභරණ වගේම හදපු වාල ලාභ ස්වර්ණාභරණ පළඳින්නට නැඹුරු වෙලා තියෙන්නේ අන්න ඒ වගේ. මොකද මිනිස්සුන්ගේ අසරණකම සමහර ඉහළ ක්වොලිටියේ බාණ්ඩ, ඉහළ තත්වයේ බාණ්ඩ ප්‍රතික්ෂේප කිරීමට හේතුයි. ඉතින් ඔබ ප්‍රතික්ෂේප වෙනවා නම්, ඔබ ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම්, ඒකින් කවදාවත් ඔයාගෙන අඩු තක්සේරුවක් ඇති කරගන්නට එපා. ඔයාගේ වටිනාකම අඩුයි කියලා හිතන්නට එපා. ඔයා නොවැදගත් පුද්ගලයෙක් කියලා හිතන්නට එපා. හැබැයි ඔයා නිරන්තරවම ප්‍රතික්ෂේප වීම වලට ලක් වෙනවා. නිරන්තරවම ඔයාව මිනිස්සු අතහැරලා යනවා. එතන ප්‍රශ්නයක් තියෙන්නට පුළුවන්. සමහර විට ඔයා තුළ තියෙන ඍණාත්මක ගතිගුණයක් ඒකට හේතු වෙනවා වෙන්නට පුළුවන්. අධික කෝපය, මුසලකිල්ල, සමහරට ඊර්ෂ්‍යාසහගත බව, එහෙම නැත්නම් හිතුවක්කාර බව. මේ වගේ ගතිගුණයක් ඉන්න මිනිස්සු ඔයාව අතහැරලා යනවා වෙන්නට පුළුවන්. සමහර විට ඔයාගේ වැරදි ඇබ්බැහිකමක් නිසා ඔයාව මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා වෙන්නට පුළුවන්. ඉතින් ඔයාගේ යුතුයකමක් තියෙනවා. යම්කිසි සාධාරණ හේතුවක් තියෙනවා නම් මේ ප්‍රතික්ෂේප කිරීම වල ඔයාව නිවැරදි කරගන්න, ඔයාව සංවර්ධනය කරගන්න, ඔයාගේ පෞරුෂය ගොඩනගා ගන්න. ඒ හැර කිසිම සාධාරණ හේතුවක්, කිසිම වරදක් නැතුව ඔයාව නිරන්තරව ප්‍රතික්ෂේප වීම වලට ලක් වෙනවා නම් ඒකට හේතු වෙන්නට පුළුවන් ඔයාගේ සංසාරික කර්ම ප්‍රශ්නය. භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ඉති රූපයක් වගේ ලස්සන, හරිම කරුණාවන්ත, ඉවසිලිවන්ත, ත්‍යාගශීලී කාන්තාවක් හිටියා. හැබැයි ඇයව විවාහ කරගත්තු හැම සැමියෙක්ම ඇයව හැරදාලා යනවා. හැමෝම ඇයව ප්‍රතික්ෂේප කරා. අවසානයේ ඇය තෝරගන්නවා පැවිදි වීම. හැබැයි ඉසිදාසිය මේ ප්‍රතික්ෂේප වීම තමන්ගේ අභිප්‍රේරණයේ විදිහට පාවිච්චි කරමින් මහරහත් තෙරණිය බවට පත් වෙන්නට තරම් වාසනාවන්ත වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වරක් ඉස්දාසියගේ අතීත කතා පුවත වදාරමින් පවසනවා එය මෙසේ අනන්ත ප්‍රතික්ෂේප වීම වලට ලක් වෙන්න හේතුව ඒ සංසාරයේ කාම මිත්‍යාචාරය කිරීමේ වරද කියලා. ඒ වගේ ඔබේ මගේ ජීවිතවලත් ප්‍රතික්ෂේප වීම තියෙනවා නම් ප්‍රතික්ෂේප වීම බහුලව වෙන ඒකට සංසාරික හේතුව තියෙන්නට පුළුවන්. ඉතින් අපිව ප්‍රතික්ෂේප කරන මිනිස්සු ගැන කවදාවත් තරහක් ගන්නට එපා. ඔවුන් පෙරලා රිදෙන්නට යන්නත් එපා. ඔවුන්ගෙන් පලින්නට යන්නත් එපා. ඔවුන් කරුණාවෙන් බැහැර කරන්න. මොකද
ඔවුන් අපිට අමතර ඉන්ධන ලබා දෙන ජීවිත ඉදිරියට යන්න. නොවැදගත් මිනිස්සු නොවටිනා මිනිස්සු අපෙන් හැලෙන්නට ඕන. නොවැදගත් මිනිස්සු නොවටිනා මිනිස්සු අපෙන් ඉවත් වී යන්නට ඕනේ. අපිට නිදහස වෙන්නට, අපිට නිදහස ලැබෙන්නට නම් ස්තුති කරන්න. සමහර මිනිසුන් අපිව හැරදමා ගිය නිසා අපේ ජීවිත ස්තුති කරන්න. ඔබ ප්‍රතික්ෂේප කරන මිනිස්සු. මොකද සමහර විට ඒ ප්‍රතික්ෂේප වීම නිසා ඔබට බොහෝ කරුණාවන්ත, බොහෝ වටිනා, බොහෝ සුන්දර මිනිසුන් මුණ ගැසෙන්නට ඉඩ තිබෙනවා. ඒ ප්‍රතික්ෂේප වීම නිසා ඔබට ජීවිතයේ අහිමි වෙන්නේ හොඳම කෙනා නෙමෙයි. ඔබව තුට්ටුකටවත් සලකුණු නැති මිනිසෙක් වෙන්නට. ඔබට කවදාවත් වටිනාකමක් නොදුන් මිනිසෙක් වෙන්න. ඒ හින්දා ප්‍රතික්ෂේප වීම නිසා වෙනස් ආකාරයකින් බලන්න. ප්‍රතික්ෂේප වීම ඔබේ හොඳම මොටිවේෂන් එක කරගන්න. ප්‍රතික්ෂේප වීම ඔබව ඉදිරියට ගෙනියන්න බලය බවට පත් කරගන්න. ප්‍රතික්ෂේප වීම ඔබට ජවය දෙන ඉන්ධන බවට පත් කරගන්න. ප්‍රතික්ෂේප කරන්නවුන්ට ස්තුති කියා ඔවුන්ට සතුටින් සම්පේ. මතක තියාගන්න, කිසිම සාධාරණ හේතුවක් නැතුව කවදාවත් මිනිස්සෙක්ව ප්‍රතික්ෂේප කරන්නට එපා. මිනිස්සෙකුට ලොකු වේදනාවක් ගෙන දෙන ලොකු ප්‍රතික්ෂේප වීමකින් ජීවිතය අඳුරු විය හැකි නිසා කවදාවත් මිනිස්සුන්ට අසාධාරණයක් වන ප්‍රතික්ෂේප වීම ඔබ අතින් කරන්නට එපා. ඔබට ජය. මම සමන්ති දේශප්‍රිය සමතුලිත සුපර්මයින්ඩ් සම